සුබ දවසක් සියලුම දෙනාට. නව රෙෆරල් කෙනෙක්ව අලුත් රෙෆරල් කෙනෙක්ව ලියාපදිංචි කරගන්න විදිය ගැන පොඩ්ඩක් කියන්නම්. ඔයාලට දෙපු ලින්ක් එක හරහා යන්න මේ විදියට ගිහිල්ලා මෙතන තියෙනවා join now කියලා. join now option එක දුන්නාම මෙන්න මේ විදියට පෙන්නයි. ඉන්ටර්ෆේස් එක මෙතන පෙන්නන්නේ ඔයාගේ ස්පොන්සර් ගේ details ටික. ඊළඟට first name එක type කරන්න ඕගොල්ලන්ට දාගන්න ඕන. අපි හිතමුකෝ දැන් මම මෙතනට දානවා චතුරංගි කියලා. දැන් ටයිප් කරද්දි ගොඩක් අය මේ දේ කරනවා. ටයිප් කරනකොට චතුරංගි කියලා නමේ අකුරු ටික ගහනකොට මෙන්න මෙතනින් ඔයාලගේ නම පෙන්නනවා. එතකොට ගොඩක් අය ලේසියට මෙතන සිලෙක්ට් කරනවා. හොඳට බලන්න ළමයි සිලෙක්ට් කරපුවාම චතුරංගි කියන තැනින් අයි අකුරට එහායින් ස්පේස් එකක් වදිනවා ළමයි. මේ ස්පේස් එක තියෙන්න බෑ. රෙජිස්ට්‍රේෂන් එක වෙනකොට ඒව ගැටලු වෙනවා. ඔන්න ඔය විදිහට ස්පේස් එක අයින් කරන්න. මෙතනත් එහෙමයි ලාස්ට් නේම් එක දෙනකොටත් හිතන්නකෝ දැන් ගොඩක් අය දෙන්නේ තමන්ගේ ඇත්තම නමනේ. මෙහෙම දෙනකොට දැන් මෙන්න මෙතන වැටෙනවා. කරුණාතිලක කියලා මම දෙන්න ගියාම මෙතන මගේ නම මෙතන පෙන්නනවා. ලේසියට මෙහෙම සිලෙක්ට් කරවට මෙතන ස්පේස් එකක් හිටිනවා. ඔන්න ඔය ස්පේස් එක නැති වෙන්න ඕනේ. ඔයක වාගේ මේ අයින් කරලා දාන්න කීපැඩ් එකෙන් ඔක අයින් කරන්න ස්පේස් එක මේ විදිහටයි තියෙන්න ඕනේ. හොඳට බලන්න මෙන්න මේක තමයි ලොකුම ඉෂුව එක වෙන රෙජිස්ට්‍රේෂන් වලදී. ඊළඟට මෙතනට දෙන මේල් එක. මෙතනට දෙන ඊමේල් එක ඔයා කලින් account එකක් හදපු නැති එකක් වෙන්න ඕනේ කියනවා. මගේ phone එකේ තියෙන mail එක දෙන්න. ඔයා පරණ අපේ referral කෙනෙක් නම් පරණ mail එක දෙන්න බෑ මෙතනට. අලුත් අයට කිසි ගැටලුවක් නැහැ. මෙතනට ඔයාගේ මේ email address එක දෙන්න. මෙතන username එකක් type කරගන්න ඔයාගේ. ඔයාට කැමති username එකක් පුළුවන්. දැන් මම මේ විදිහට දෙනවා username එක. ඊට පස්සේ password එක. මෙතන මේ වැටෙන්නේ මම කලින් දීලා තියෙන නිසා. ඊළඟට password එක දෙනකොට හොඳට මතක තියාගන්න තමයි මෙන්න මෙතන තියෙන මේ requirement ටික ඔක්කොම green color වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන තියෙන requirement ටික තමයි ඔයාගේ password එක item 8කට හෝ 20ක් ඇතුළත සීමා වෙන්න ඕන. 8කට අඩු වෙන්න බෑ 20කට වැඩි වෙන්න බෑ. ඊළඟට ඔයාගේ password එකේ ඉලක්කමක් තියෙන්න ඕන. capital අකුරක් තියෙන්න ඕන. simple අකුරු තියෙන්න ඕන. special letter එකක් තියෙන්න ඕන. special letter එකක් කියන්නේ @ එකක් හරි hashtag එකක් හරි ඔන්න ඔය විදියට. දැන් මම password එක මේ විදිහට ගහනකොට ඔයාලට පේනවා ඇති මේක එක requirement complete වෙනවා. මේවා ඔක්කොම ටික green වෙන්න ඕන. ඊළඟට ඔන්න බලන්න මේ විදිහට දෙන්න කැපිටල් අකුරකුත් දෙන්න ඕන. ඊළඟට ඉලක්කම් දෙන්න ඕන. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ පාස්වර්ඩ් එක කම්ප්ලීට් වෙන්න ඕන. මෙහෙම වැටුනොත් ඔයාගේ පාස්වර්ඩ් එක කම්ප්ලීට්. ඊළඟට සෙකන්ඩ් එකට තියෙන්නේ මෙතන re-enter. මේ පාස්වර්ඩ් එකම මෙතන ගහපු පාස්වර්ඩ් එකම මෙතන ගහපු එකම මෙතනටත් ඔයගොල්ලෝ එන්ටර් කරන්න. ළමයි මේ username එකයි password එකයි ඔයාලට අමතක වෙනවා නම් කොහේ හරි ලියලා හරි තියාගන්න. next page එකේදී ඔයාලට login වෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට country එකට ශ්‍රී ලංකා select කරන්න මෙතනින්. ඊට පස්සේ country එක ශ්‍රී ලංකා දුන්නා. ඔයාගේ WhatsApp number එක දෙන්න. ඊළඟට වැදගත්ම එක මෙන්න මෙතන මේ enter captcha code එක මෙතන තියෙන එකම මෙතන තියෙන එකම තමයි ඔයා මෙතන type කරන්න ඕනේ. capital simple කිසි දෙයක් වරදින්න බෑ. මේ විදියට ඔයාට පේනවා ඇති. මෙන්න මේ විදිහට type කරන්න ඕන ළමයි. මොනවත් වරද්ද ගන්න එපා කිසිම විදිහකින් capital simple. මේ විදිහටම මෙතන enter captcha code එක දෙන්න. ඊට පස්සේ terms and condition වලට agree වෙනවා කියලා මෙතනට tick එකක් දාන්න ඕනේ. මේ tick එක දාලා මෙතනින් register option එක දෙන්නයි තියෙන්නේ. මේ ඔක්කොම ටික නිවැරදිව තියෙන්න ඕන. මේ විදිහට එකක්වත් මේ විදිහට රතු පාටින් highlight වෙලා තියෙන්න බෑ. ඔයාලට register වෙනකොට අවශ්‍ය නිසා මම එහෙම කියලා දුන්නේ. ඊළඟට මේ විදිහට මේ හරි වැටලා තියෙනවා වගේ මේ ඔක්කොගම දිගටම හරි වැටලා තියෙන්න ඕන ළමයි. මෙතනින් රෙජිස්ටර් දුන්නාට පස්සේ සෙකන්ඩ් පේජ් එකට එනවා. සෙකන්ඩ් පේජ් එකේ ආපුවාම ඔයාගේ මේ දීලා තියෙන username password එක නැවත දෙන්න. username password එක දීලා ඔයාට පුළුවන් login වෙන්න. ඒ විදිහට තමයි රෙජිස්ට්‍රේෂන් එක කරන්න තියෙන්නේ.